Mali. Hello, Mahatya. Morning. Morning. Apa කරන්නේ මේ කට්ටියත් එක්ක? කට්ටියක් ඉන්නවද? ඉන්නවනේ. ඉන්නව නේද? නෑ අර කට්ටියක් ඉන්න තැන ඉන්නේ මාර්ගේ පටන් ගන්න ඒකයි මම එහෙම කිව්වේ. ඔව් ඉන්න. කට්ටියක් ඉන්න තැන ඉන්නේ මාර්ගේ පටන් ගන්න. කට්ටියක් නෑ කිව්වොත් ඉතින් මාර්ගයක් ඕනේ නෑ. මනහන්න ඕනේ කියන්නේ. මං එහෙම ඇහුවා නැත්නම්ද වැටුණායි කියලා හිතාවේ. ඔව්. ඒ කියන්නේ මට ඉස්සෙල්ලා අයියා හිතලා හිමුනේ. මේ මොකද කරන්නේ කට්ටියත් එක්ක? මේ කතා කර හිටියා මේ ටික මියුට් කරලා කවුරු? මේ කවුද නාමල් මහත්තයා? නාමල් මහත්තයා නැද්ද? ඉන්නයි. අනේ පේන්නේ නැහැ නේ ෆෝන් එක. මේ කවුද අර ලොකෝ මැඩම් ඉන්නෝනේ. ඔව් අර විශාලික සම්බන්ධ කරන්නේ. ඉස්සානේ ඉන්නෝ ආසිනේ ඉන්නෝ ඊළඟට කවුද මේ ආවල් ඉන්නවා. අර යූ කියලා කෙනෙක් ඉන්නවා අයියේ. ශාවා ඉන්නවා. මේ අලුත් 20 කෙනෙක් ඉන්නවා. මේ පොඩ්ඩක් කතා කරා නම් පොඩ්ඩක් ගන්න මිස්ටර් ඔලෙන්ද හොඳ රුපන්ඩිස් එක පොඩ්ඩක් කතා කරා නම්. අදමයි ආවේ. අදම තමයි. එහෙනම් මම විනාඩි 10කට කතා කරන්න පුළුවන්. මේ පුළුවන් ටක් කරලා කියන්න. මොකද්ද ප්‍රශ්නේ කියලා? ඔන්න මිස් ඔබට කතා කරන්නකෝ. සර් මම නන්දසිරි මහත්තයාගේ අර යක්කල ප්‍රෝග්‍රෑම් එකට ගියා. ඒකෙදී අර හවස කඥානුපස්සනාව කියලා කරපු කොටසෙදී මේ මට කරන්න. ඔයා දැන් තියෙන ප්‍රශ්නේ දියෝනේ. එතනින් කතා කරමු. ඔව් මිස් එහෙම කතා කරොත් මම උපමාවක් අතරින් ඔක්කොම ටික පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ අපි ජීවිත කාලේ කරපු වැඩ කිව්වොත් එහෙම මිස් ඔක ඉවරයක් නැහැ නේ. අපි අර ගියා මෙහෙ ගියා බත් කෑවා නෑවා. වැඩක් නැහැ නේ. දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ මේ කියන්නේ දැන් මේ මුකුත්ම කරන්න ඕනේ නැහැ කියන එකක් තමයි මට දැන් මුකුත් කරන්න ඕනෙත් නැහැ මුකුත් ඇත්තෙත් නැහැ මුකුත්ම නැහැ වගේ අදහසක් ආවේ. දැන් මුකුත්ම නැහැ මුකුත්ම කරන්න ඕනෙත් නැහැ. ඒ අදහස ආවේ කාටද? මට නේද? ඔව් මට ආවේ. එහෙම කන් නෙමෙයි නිවන් මාර්ගය කියන්නේ මිස්. මොනවා හරි කරන්න ඕනි හරි කරන්න ඕනේ නැහැ හරි කියලා අදහස ආවේ මටනේ නේ? ඔව්. ඔය ඔච්චර ඔය ගැඹුරට යන්න නැතුව අපි පොඩියට බලමුද මිස්? හොඳයි. චූටි තැනකින් බලමු. හැබැයි හොඳට අහගන්න ඕනේ ඈ. එක වචනයක් කරේ මිස් වුණොත් මට කරන්න දෙන්නේ නැහැ. රිපීට් කරන්නත් බෑ. මම රිපීට් කරනවා එළි වෙනකන් හරි වැඩේ තියෙන්නේ මේ මිස්ගේ අවධානය ගන්න ඕන හින්දා තමයි රිපීට් කරන්න බෑ කියලා කියන්නේ. මම ඊට පස්සේ කියන ඒවාට මම එහෙම උත්තර දෙන්නේ නැහැ. අවධානයෙන් අහන් ඉන්න. හොඳයි සර්. මම පොඩි කතාවක් කියන්න. බගන ඔය කට්ටියට ඔය සාකච්ඡාව පටන් ගන්න හොඳ තැනක් ඈ. ළමෙක් කඩනවා මිස් මේ මෙහෙම. මට හඳ ඕනේ කියලා. තේරෙනවද? ඔව්. ළමෙක් කඩනවා මට හඳ ඕනේ කියලා. තාත්තා මොකද කරන්නේ? ළමයා මිදුලට එක්කන් ඇවිල්ලා වතුර බේසමක් ගිහිල්ලා තියනවා ළමයා ළඟ. ඇත්ති තරම් ඔයා සෙල්ලම් කරන්න පුතේ. ඔච්චරයි උපමාව. උපමාව තේරුණාද? තේරුණා සර්. මේ අටුවා ටිකා ටිප්පණී භාවනා වැඩසටහන ඔය ඔක්කොම තියෙන්නේ ඔය ඔක්කොම අද ඔය මුකුත් අදාළ නැහැ මේක දැක්කොත් ඈ. භාවනාව කියන්නේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් තිබුණ භාවනාවක් තිබුණානේ. ඉතින් අර මේ සංඥා ආසඤ්ඤා පොයි තිබුණේ. ආකින්චඤ්ඤායතන ඔක්කොම තිබුණානේ. හැබැයි ඔක්කොම ටික පැත්තකට දාලා තමයි බෝධි මූලයට ආවේ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ තමයි පටන් ගත්තේ භාවනාව. ඇත්ත භාවනාව. දැන් මේ සර උපමාව ගැන ගැටලුවක් නැහැ නේ. පොඩි ගැටලුවක් තියෙනවා සර්. කියන්න. දරුවට උණු මේ හඳනේ.
එතකොට වතුර බේසමක් තිබ්බාම ඒක ඇත්තම හඳ නෙවෙයිනේ. එතකොට දරුවා එතන මොකක්ද කියලා එකක් එනවා මට. ඊට පස්සේ දරුවා හරි දැන් ඒක තමයි මම කිව්ව උපමාවක් නේ දුන්නේ මිස්. උපමේ මේක කිව්වේ නෑනේ. උපමාවේ තේරුම කිව්වේ නෑනේ මිස් තාම. නෑ. ඉතින් ඒක කියනකම් ඔය ප්‍රශ්නේ නාවොත් තමයි පුදුමේ. ඒකින්ද මේ දැන් මිස් අහනවද මිස්? එහෙනවා. එතකොට මිස් දැන් මිස් මං අහනවට උත්තර දෙන්නකෝ ඈ. හොඳයි. මිස් කිය හැ කියලා ගන්නකෝ ඔය බේසම වතුර බේසම. ඔව්. ඔය හැම් පේන ඔය වතුර බේසමේ තියෙන හඳ වගේ දකින්නකො මේ මුළු ලෝකේ ඔක්කොම රූප ටික. ගස් කොළන් ඉර හඳ තාරකා තමුන් ගෙස් ශරීරය ඔක්කොම ටික ඈ. එකී මෙකී නොකී සියල්ල. වතුර වලින් පේන හඳ වගේ දකින්න. වතුර වල වගේ S2 දකින්න. S2 වතුර වල වගේ දකින්න. එතකොට වතුර වලට මේ වැටිච්ච එක එළිය හඳක්ද? වතුර වලට වැටුනේ බාහිර එකක්ද? බාහිර එක උදව්වෙන් තමයි ඒක හැදෙන්නේ. ඔව් ඒ උදව්වෙන් කියනකොටම සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ දැන් අර පොඩි ළමයාට ශ්‍රී ලංකාවට බාධාවක් තිබුණේ නෑනේ. හඳත් එක්ක. ඔව්. දැන් මිස්ටර් පොඩි බාධාවක් තියෙනවා. මොකද ඒක ඇත්ත හඳ නෙමෙයිනේ. ඔය මන් දැනුම කිව්වෝ. ඔව්. දැන් ඇත්ත හඳත් එහෙම එකක් කියලා මං කිව්වා නේද? ඇහැ බේසමක් කරගන්න කිව්වා. ඊට පස්සේ බහැට පේන රූපේ මොකද්ද කරගන්න කිව්වේ? අර ඔක්කොම මේ ලෝකෙේ රූප ටික කිව්වනේ. ඔව්. එතකොට කණ්ණාඩිය වෙන්නේ ප්‍රතිබිම්බෙ හින්දානේ. ඔව්. ඇහැ වෙන්නේ රූපෙ හින්දා. රූපේ වෙන්නේ ඇහැ හින්දානේ. ඔව්. දැන් මෙතන ඇහැ රූප ඉක්මවන කතාවක් කියන්නේ. ඔව්. විඥාණයෙන් නේද කිව්වේ ඔය එළිය හඳක් ඇහැට දැක්කයි කියලා. ඔව්. විඥාණයෙන් කිව්වේ ඔය ඇහැට තමයි පෙවුනේ මේ අර එළියේ තියෙන හඳට ගියත් එක්කනේ කට්ටිය. ඔව්. ඒක විඥානයේ අත්දැකීමනේ. ඔව්. දැන් මොකද්ද ප්‍රඥාවේ අත්දැකීම? දැන් වතුර වලෙන් පේන හඳයි. බේසමෙන් පේන හඳයි. බේසමට වැටෙන හඳයි. වෙන් කරන්න පුළුවන්. නෑ. ඒ වුණාට දැන් ඇසයි රූපයයි කියන එක වෙන් කරගෙනම නේද අපි මේ බණ අහන්නේ. ඔව්. ඔව්. පොඩ්ඩක් ඉන්න සද්දයක් ඇහෙනවනේ වටපිට. මිස්ටර් ඇහෙනවද කියන එක නෑනේ. ඇහෙනවා. ඒ කියන්නේ දැන් අපිට එළිය පේන රූප දැන් මිස් අපි නිකන් පොඩ්ඩක් අර බෝක සයන්ටිෆික් විද්‍යාත්මක චුට්ටක් බලමුද? හොඳයි. අපිට මේක නිවන් මාර්ගේ නෙමෙයි නමුත් මේකට පොඩි උදව්වක් තියෙනවා එතනින් ඈ. හොඳයි. එතකොට දැන් මිස් ඔය අර බබාගේ වැටෙන එක නේද ඔය අපි දැනගන්නේ මනසින්. ඔව්. ඒ වුණාට විඥාණයෙන් කියන්නේ ඒක එළිය තියනවා කියලා නේ. ඔව්. ඒක තේරෙනවද? විඥාණයෙන් කියන්නේ එළිය තියනවා කියලා. ඒ වුණාට ඇත්තටම අර ඇහි බබාගේ වැටෙන එක නේද අපි දැනගන්නේ. හිතින්. ඔව්. ඒක තමයි දැනගන්නේ. ඔව්. හැබැයි විඥාණයෙන් කියන්නේ මොකද්ද? ඕක තියෙන්නේ නම් බාහිර කියලා. එතකොට අර නීලාස්ටෝන් මේ තුන් දෙනාට කිව්වා ඕක තියෙන එළිය ඵලයල රොකට් එකක් හදාගෙන කියලා. ඈ? ඔව්. ඒ කියන්නේ විඥානයේ නාම රූපේ පිහිටියා. විඥානයේ නාම රූපේ පිහිටියට පස්සේ හත් වෙලා ඉතින් දැන් කොහොම ඔච්චර හොයන් ගියද හඳට ගියාද ඒ කට්ටිය? ඒ මට්ටම තේරෙන්නේ නැද්ද? ඒක දැනුමකින් තමයි මම දන්නේ. කියන්නේ ඇත්තටම ඒ හඳ අපි මනසේ හදාගන්න එකක්. දැන් මේ අපිට මේ සාමාන්‍යයෙන් මිස් හිතන් ඉන්නවා පේන එක අල්ලන්න පුළුවන් කියලානේ. ඔව්. අපි දැන් අර මට්ටම අපි එහෙම පැත්තකින් තියලා පොඩ්ඩක් පහළ මට්ටමට එමුකෝ ඈ. ඔව්. දැන් මිස්ටර් හිතනවා ඇහැට පේන එක අල්ලන්න පුළුවන් කියලානේ. සාමාන්‍යයෙන් එහෙම ඉන්නවනේ අපි එහෙමනේ මිස් අපි ජීවිතය කියන ඕකනේ නේ.
අල්ලන එකනේ. ඇහැට පේන එක අල්ලන්න පුළුවන් කියන මට්ටමකට අපි ජීවත් වෙන්නේ. ඔව්. නමුත් මේක තේරුම් ගන්න තු අතෙන් දෙන්න බෑ. ඒක අරක තේරෙන්නේ නැහැ එතකොට. ඔව්. මේකයි මේක කියන්නේ. දැන් මිස්ටර් පේනවනේ කණ්ණාඩියේ. ඔව්. ඇල්ලුවොත් අහු වෙනවනේ. කන්නඩියෙන් පිළිතුරු දෙන්නේ. එහෙනම් පේන එක අහු වෙනවද? හරි. දැන් වතුර වලින් පේන හඳ ඇල්ලුවොත් අහු වෙනවද? අහු වෙන්නේ. එහෙනම් ඇත්තටම හඳ ඇල්ලුවොත් අහු වෙනවද? ඇත්තටම හඳ ඇල්ලුවා කියන්නකො දැන් අර තුන්දෙනාත් එක මිසුත් ගියා 4යි. ඈ? දැන් හඳ ඇල්ලුවා. අහු වුණාද? ඒතර කාය විඥානේ නේ. විඥානයන් ඉතන හැදෙන්නේ. ඒ චක්කු විඥාන නිරුද්ධලා නේ. ඔව්. හරි කාය විඥානය කියන්නේ හඳද? අවිද්‍යාවද? නෑ. කාය විඥානය කියන්නේ අවිද්‍යාව. කයත් අවිද්‍යාව පැත්තෙන්, කාය විඥානය අවිද්‍යාව පැත්තෙන්. අර පොට්ටබ්බයත් අවිද්‍යාව පැත්තෙන්. ඔව්. දැන් මේ සෙතන පටවි කියලා ගන්නකො. මේ උපමාවට අනුව ගත්තොත්. ඔව්. මේකත් අවිද්‍යාව පැත්තෙන්. එතකොට පේන්නේ නැද්ද දැන් වතුරේ හඳ ඇල්ලුවද පොඩි එකා? අහු වෙන්නේ. ඔව්. එතනත් පටවියනේ. දැන් වතුර මිස අල්ලනකොට ඒක වතුර නෙමෙයි. එතකොට පටවි ඈ. ඔව්. ඒක දන්නවද? දන්නවනේ? ඒ ටික දන්නවා. ඒක දන්නවා. එතකොට එතන දැනීමනේ. ඔව්. එතන හඳ තිබ්බේ නෑනේ. ඔව්. දෙකම එකයි එතකොට සර්. ඔව්. අපි දැන් තව උපමාවක් ගමු. ඕකටම කනෙක්ට් කරලා මිස්. ඈ? දැන් මිස් මොකද කරන්නේ? තාත්තා ඔය වතුර දැන් හඳ අරගෙන දැන් මිස්ට බෑ. දැන් මිස්ට හොඳටම නිදිමතයි. දැන් තාත්තා මිස් හඳ ඉල්ලලා ඇඬුවා. ඊට පස්සේ තාත්තා වතුර බේසමක් ගෙනත් දුන්නා. දැන් මිස් මිදුලේ ඉන්නේ. දැන් මිස් හඳත් එක්ක හොඳටම සෙල්ලම් කළා. ඊට පස්සේ මිස්ට හිතනවා නිදිමත හින්දා ගෙට ගිහලා මම හඳත් එක්ක සෙල්ලම් කරනවා කියලා ගෙට යනවා. දැන් ඇස් දෙක පියාගත්තා. ඔව්. දැන් ඇස් දෙක පියාගත්තා ඈ. ඔව්. ගෙට ගියානේ. තේරෙනවද? ඔව්. දැන් හිතින් හිතන හඳ කොයිද? දැන් වතුර බේසම වෙනවද? කියන වතුර වෙනවද? හඳ වෙනවද? ඒකයි කියන්නේ මේ ඇති කල්හි මේ වෙයි කියලා. ඔව්. ඔව්. ඇත්තටම ඔය ආයතන හයෙන් එකක්වත් මේ මොහොතේ පහළ වෙනව නෙමෙයි. නමුත් අවිද්‍යාව නිසා අපිට හිතෙනවා මිස අපිට පේනවා, අපිට ඇහෙනවා. ඔයාලා මේ දකින්න හීනයක් ඈ. ඒක ඔයාලා පිළිගත්තත් නොපිළිගත්තත් භාවනා කරත් නොකරත් ඒක එච්චරයි. දැන් අර මිස් අර පොඩි ළමයාට රැවටෙනවනේ මිස් දැන් අර හඳ හම්බුණා කියලා මූලික මට්ටමේදී. ඔව්. එතකොට දැන් මිස් රැවටෙනවා. අර බාහිර ඒ කියන්නේ ඇත්ත හඳට මිස් රැවටෙනවනේ. තාන්ත්‍ර ගින් අල්ලලා ඉතින් මිස් රහත් වෙච්ච ඒ කියන්නේ රහතන් වහන්සේ දකින්නවා ඔය ඇත්ත හඳයි අර වතුර බේසමේ හඳයි අතර මොකද්ද වෙනස? පෙනීම මාත්‍රයක් විතරයි නේ. ඔව්. එහෙනම් අර හඳ ඇත්ත හඳ මේ හඳ බොරු හඳ කියලා කවුද කිව්වේ? විඥානය නේ. විඥානය. අනේ විඥානේ විමුක්ත වුණා නම් මේ විඥාන නිදහස් වුණා නම් එතරම්ම නිවන. ඒක එහෙම නෙමෙයි කියලා කියන්න පුළුවන් කවුරුවත් මේ තුන් ලෝකෙවත් පහළ වෙලා නැහැ මිසකට. කොටින්ම කියන්නේ මේ කියන මමත් පහළ වෙලා නෙමෙයි මේ කියන්නේ. පහළ වුණා නම් මට කියන්න බෑ. තේරෙනවද විඥාන නිරෝධය කියන්නේ මේ ජීවිතේම පණ පිටින් ඉන්නකොට අත්දකින්න පුළුවන් ධර්මතාවක් නේද මේ පෙන්නලා තියෙන්නේ? එහෙමයි. ලෝක නිරෝධය කියන්නේ. නැතුව මේ කයියක ගහ හිනහ වෙවි එහෙම එකක් නෙමෙයි මේ ඈ. හිනහ වෙන්නත් පුළුවන් අඬන්න පුළුවන් ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේක දැක්කේ නැත්තම් වැඩක් නැහැ. මිස් මේ මොකක් හරි එකක් තේරුණාද මිස් කියපු ටිකෙන්? තේරුණා සර්. ඒ කියන්නේ දැන් මට බාහිරය නෑ කියන එක තේරුණා සර්. හරි බාහිරේ නෑ කියන එකේ නිගමනය ගන්න බාහිරයක් තියෙන හින්දානේ මම මෙතන හිටියේ. බාහිරේ නෑ කියන එක වැටුණා නම් මෙතන මං ඉන්නවා කියලා ගන්න පුළුවන්ද? ඒ දෙක සාපේක්ෂයි. නෑ. ඔව්. ඉතින් අජ්ජත් නිසා බහිද්ද නිසා අජ්ජත්. මේ අජ්ජත් බහිද්ද කියන්නේම මේ හේවණල්ලක්. ඔව්.
ඒකට හේවණල් ඇත්ත කරගන්න එපා. එතකොට හැමදේම එහෙමයි සර්නේ. ඔව් ඒකට අපරාධ නේද මේ? ඔව්. දැන් මේ කොහෙද යන්නේ මේ මිනිස්සු? මම අර අද උදේ දැක්කා මේ වැදගත් ගමනක් යනවා නාමල්ලයි. හරිද? නාමල්ලයි ඉන්නවද? නාමල්ලයි මේ වැදගත් ගමනක් ගියා මිනිස්සු 4-5 දෙනෙක් අය. හෙලෝ. නාමල්ලයි රාජපක්ෂ මහත්තයා ඉන්නවද? මට ඇහෙන්නේ නැහැ. ෆීඩ්බැක් එක දෙන්න උටක්. මම යන්න හදන්නේ. සිග්නල් නැහැ වගේ. රාජපක්ෂ මහත්තයාට. මේ නාමල් මහත්තයා මේ අර මං අද උදේ 5 විතර නැගිට්ටා. හරිද? ඊට පස්සේ නාමල් අයියේ මේ වැදගත් ගමනක් යනවනේ මේ ගමේ ඉන්න බල්ලෝ 5 දෙනෙක් අයියේ. රෑ. මේ වටපිට බල හෙන අවදානෙන් හෙන සූක්ෂමව හෙමින් අඩේ තියන්නේ මේ වැදගත් ගමනක් මේ ගමේ ඉන්න බල්ලෝ 5 දෙනෙක් ගමනක් කරනවා. අනේ තේරෙනවද? මේ මං උපමාවක් කියන්නේ. හරි තේරුණා. මේ උපමාවක් කියන්නේ ඒ කියන අපි යන ගමනත් ඒ වගේ බල්ලොට ගිය ගමන වගේ නේද මේක ඇත්ත දැක්කේ නැත්තම්? ඇත්ත දැක්කේ නැත්තම්? ඔව්. ආයතන මුල් කරගෙන. ඔව්. අපි යන ගමන අතර බල්ල යන ගමනම නේ. ඔව්. මේ විඥාන අත්දැකීම ඔස්සේ නේද යන්නේ? ඔව්. එහෙනම් මේ විඥාන මායාවෙන් නිදහස් වෙන එක නේද නිවන කියන්නේ? ඔව්. නැතුව මන් නිවන් දකින්නවා නෙමෙයිනේ. නෑ. එහෙනම් ඔයාලා කතා කරන්න මම මැදින් පැනනට සෝරි ඈ. මං තියනවා මිස් වෙනං ඈ. හරි නාමල්ලයි බුස්සන්නයි. මේ ඒක ඔස්සේ යන්න ඔය වතුර වලයි බල්ලයි ඔස්සේ යන්නකෝ. එතකොට පොඩ්ඩක් ඕක හොඳයි නාමල්ලයි ඈ. හරි බුස්සන්නයි.